ආයිබෝන් ආදරණීය දරුවනේ. හොඳයි අපි පුතේ අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුතේ වෘත්ත ජ්‍යාමිතියේ ගැටලුවක්. ඒ කියන්නේ පුතේ 2023 අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී අපිට ලැබුණ වෘත්ත ජ්‍යාමිතිය සම්බන්ධ ගැටලුව තමයි අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි අපි බලමු පුතේ මුලින්ම මොකක්ද 2023 වර්ෂයේ අපිට ලැබිලා තියෙන ප්‍රශ්නේ කියලා. හොඳට පුතාලා හොඳට වෙලාව අරගෙන හොඳට ප්‍රශ්නේ කියවන්න මුලින්ම. හොඳයි. රූපේ දැක්වෙන වෘත්තයේ C කේන්ද්‍රයද ඒ කියන්නේ පුතේ අපිට දීලා තියෙනවා වෘත්තයක්. මේ වෘත්තයේ දරුවෝ C කියන්නේ වෘත්තයේ කේන්ද්‍රය වෙනවා. වෘත්තයේ C කේන්ද්‍රයේද AB යනු නිෂ්කම්භයකි. එතන පුතාලා ගාන කියවන ගමන් පුතේ ඔයගොල්ලෝ කල්පනා කරන්න ඕනේ මේ කියන තොරතුරුත් එක්ක අපිට මොනවද වෘත්ත ජ්‍යාමිතිය සම්බන්ධ හමු වෙන ප්‍රමේයන් කියලා. දැන් අපිට එකක් කියනවා AB යනු විස්කම්භයකි. එතකොට අපි ටක් ගාලා ඔලුවට එන්න ඕන ප්‍රමේයක් තියෙනවා විස්කම්භයක් ගැන සාකච්ඡා කරනවා නම් අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ වෙන ප්‍රමේය පිළිබඳව ඔයගොල්ලෝ ඔලුවට එන්න ඕනේ. ඒ වගේම පුතේ අපිට දීලා තියෙනවා P යනු වෘත්තයේ මත පිහිටි ලක්ෂයකි. P කියන්නේ වෘත්තයේ මත පිහිටි ලක්ෂයක්. හරි. ඒ වගේම වෘත්තයට ඇති ස්පර්ශක සහ දික්කලද CD QED හමු වේ. ඒ කියන්නේ මේ ඇඳලා තියෙන ස්පර්ශකයේ කිව්වලදී හම් වෙනවා. ඒ කියන්නේ දික්කල CD පාදය QED හමු වෙනවා. එතකොට Q සිට වෘත්තයට අඳින්නද අනෙත් ස්පර්ශකයේ වෘත්තය හමුවන්නේ S කියන ලක්ෂයේදී. හොඳයි. එහෙනම් පුතේ අපිට දීලා තියෙනවා ඒ සම්බන්ධව ප්‍රශ්න ටිකක් අහනවා. ඉස්සෙල්ලාම අපි බලන්න ඕනේ මේ දීලා තියෙන තොරතුරුත් එක්ක අපිට මොනවද පුතේ මේ යාමිතිය ගැටලුවේ භාවිතා කරන්න පුළුවන් ප්‍රමේයන්. මම පුතාලට ඉස්සෙල්ලත් කිව්වා විස්කම්භයක් ගැන කියවෙනවා නම් දරුවෝ අපිට මුලින්ම අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ කියන ප්‍රමේය සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම දරුවෝ ස්පර්ශක සම්බන්ධව කතා කරන නිසා දැන් මේ යාමිතිය ගැටලුවේ පුතේ ස්පර්ශක දෙකක් ගැන කතා කරනවා. එහෙනම් ස්පර්ශක දෙකක් ගැන කතා කරනවා නම් ඉතාමත් වැදගත් ප්‍රමේයක් මම පුතාට මතක් කරන්නම්. වෘත්තයකට බාහිරින් පිහිටි ලක්ෂයක සිට වෘත්තයක ඇඳිය හැකි ස්පර්ශක දෙකක් තියෙනවා. ඒ ස්පර්ශක දෙකම දිගින් සමානයි. ඒ වගේම පුතේ ඒ එක් එක් ස්පර්ශකය කේන්ද්‍රයේ ආපාතනය කරන්නේ සමාන කෝණ. ඒ වගේම කේන්ද්‍රය බාහිර ලක්ෂයක් යා කරන රේඛාව මගින් ස්පර්ශක අතර කෝණය සමච්ඡේදනය වෙනවා. එතකොට මේ ප්‍රමේය අපිට පෙළක් අවස්ථා අපිට පාවිච්චි කරන්න හැකි වෙයි කියලා මම හිතනවා. ඒ වගේම පුතේ තවත් එක් ප්‍රමේයක් තමයි දරුවෝ වෘත්තයකට ස්පර්ශකයක් ඇඳලා තියෙනවා නම් ඒ ස්පර්ශ ලක්ෂයේදී යන ජායට සෑදෙන ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ සමාන වෙනවා. හොඳයි. අපි බලමු මේ ජ්‍යාමිතිය ගැටලුවේ මොනවද අපෙන් අහන ප්‍රශ්න කියලා. රූපයේ ඔබේ උත්තර පත්‍රයේ පිටපත් කරගෙන PA ආ කරන්න. එහෙනම් පුතේ මුලින්ම අපිට කියනවා PA ආ කරන්න. ඒ වගේම පුතේ PACR වෘත්ත චතුරස්‍රයක් බව. PACR වෘත්ත චතුරස්‍රයක් බව ඊළඟ කොටස. ඒ වගේම QPR සහ QRP කියන කෝණ සමාන කරන්නත් කියනවා. ඒ වගේම RS යහකර RQS සමදීපාද ත්‍රිකෝණයක් බව පෙන්වන්න කියලා කියනවා. හොඳයි අපි බලමු දරුවෝ මුලින්ම අපි කොහොමද මේ ගානට සම්බන්ධ වෙන්නේ කියලා. පුතේ අපිට මුලින්ම කිව්ව පුතේ නිර්මාණයක් කරන්න කියලා. ඒ තමයි දරුවෝ PA කියන යා කරන්න කියලා කිව්වා. ඔන්න පුතේ අපි PA යා කරා. දැන් අපෙන් අහනවා ඊට පස්සේ අපිට කියනවා පුතේ වෘත්ත චතුරස්‍රයක් කියලා පෙන්වන්න. කවුද වෘත්ත චතුරස්‍රය කියන්නේ? දැන් අපි පුතේ මුලින්ම PA යා කළා. ඊට පස්සේ මෙන්න මේ චතුරස්‍රය PACR කියන චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයක් බව සාධනය කරන්නලු. එහෙනම් පුතාලට ටක් ගාලා මතක් වෙන්න ඕන දරුවෝ කොහොමද චතුරස්‍රයක් වෘත්ත චතුරස්‍රයක් වෙන්නේ? චතුරස්‍රයක් වෘත්ත චතුරස්‍රයක් වීමට නම් එම චතුරස්‍රයේ සම්මුඛ කෝණයගල පරිපූර්ණක වෙන්න ඕනේ. චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයක් වෙනකොට පුතේ මේ සම්මුඛ කෝණයගල මොකක් වෙන්න ඕනද? පරිපූර්ණක වෙන්න ඕනේ. දැන් එහෙනම් අපි ඉගෙනගත්ත ප්‍රමේයන් දැන් භාවිතා කරමු. ඔන්න ඔයගොල්ලෝ දන්නවා මම මුලින්ම කිව්ව පුතේ AB යන විස්කම්භයක් නිසා APB යන අංශක 90යි. APB යන අංශක 90යි හේතුව තමයි පුතේ අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ වේ. APB යන අංශක 90යි අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ වේ. APB අංශක 90යි හේතුව තමයි පුතේ අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ වේ.
ඊට පස්සේ අපිට මේ ගාන දීලා තියෙනවා පුතේ වැදගත් தත්ත්වයක්. ඒ තමයි පුතේ අපිට දීලා තියෙනවා මේ ඇඳලා තියෙන ලම්බයක්. ඒ කියන්නේ මේ කෝණය 90ක් වෙනවා නම් අපි දන්නවා ACR කියන කෝණයත් අංශක 90ක් වෙනවා. ACR කියන කෝණයත් පුතේ අංශක 90යි. දැන් පුතාලට පේනවා මෙන්න මේ චතුරස්‍රය. ACR සමානයි ACR සමානයි දරුවෝ අංශක 90ක් වෙනවා. හරිද? දැන් එතකොට පුතාලා දන්නවා ඒක ඇවිල්ලා දත්තය මම සලකනවා මෙන්න මේ චතුරස්‍රය. අපිට ගාන කියන්නේ මෙන්න මේ චතුරස්‍රය වෘත්ත චතුරස්‍රය බව සාධනය කරන්නනේ. ඒ කියන්නේ ACRP නැත්නම් PACR කියන්නේ වෘත්ත චතුරස්‍රයක් කියලා පෙන්වන්න තියෙන්නේ. දැන් අපි ඒකට අදාළ ප්‍රමේයන් දෙකක් භාවිතා කළා. එකක් තමයි පුතේ අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ නිසා අපි දන්නවා APR කියන්නේ අංශක 90යි. අපිට ගානේ දත්තයක් දෙනවා පුතේ ACR කියන්නේ අංශක 90යි. දැන් අපි දන්නවා මේ චතුරස්‍රය ඔයගොල්ලන්ට පේනවා පුතේ පැහැදිලිව මේ චතුරස්‍රය පුතේ සම්මුඛ කෝණ යුගල පරිපූර්ණකයි. එහෙනම් අපි පුතේ යම් චතුරස්‍රයක සම්මුඛ කෝණ යුගල පරිපූර්ණක වෙනවා නම් එම චතුරස්‍රය පුතේ අපිට සලකන්න පුළුවන් වෘත්ත චතුරස්‍රයක් කියලා. එහෙනම් අපි ওই සම්මුඛ කෝණ දෙක එකතු කරනවා APR කෝණය එකතු කිරීම ACR සමානයි අංශක 90 ධන අංශක 90 කියන්නේ අංශක 180යි. එහෙනම් පුතේ අපිට ලැබෙනවා පුතේ මේ චතුරස්‍රය කියන්නේ PACR යනු වෘත්ත චතුරස්‍රයක් වේ කියලා අපිට සාධනය කරන්න පුළුවන්. මේකට අපි භාවිතා කරේ අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ වේ කියන ප්‍රමේය සහ චතුරස්‍රයක සම්මුඛ කෝණ යුගල පරිපූර්ණක නම් පුතේ එම චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයක් වේ කියන ප්‍රමේය. හොඳයි. අපි බලමු මේ ගානේ ඊළඟට අපෙන් අහන්නේ මොකක්ද කියලා. අපිට කියනවා පුතේ QPR කියන කෝණය QPR කියන්නේ දරුවෝ මෙතන කෝණය. ඒ වගේම පුතේ QRP කියන්නේ පුතේ මෙතන කෝණය. මෙන්න මේ කෝණ දෙක විශාලත්වයෙන් සමානයි කියලා අපිට පෙන්වන්න කියලා කියනවා. හොඳයි. අපි බලමු කොහොමද මේකට මේ සම්බන්ධතාවය ගොඩනගන්නේ කියලා. හොඳයි. දැන් පුතාලට මම මුලින්ම කිව්වා මේ වෘත්තයට ඇඳලා තියෙනවා ස්පර්ශකයක්. ඒ තමයි පුතේ QP ස්පර්ශකය. දැන් එතකොට ඒ වගේම මේ වෘත්තයට ඇඳ ස්පර්ශකයක් පුතේ මේ ස්පර්ශ ලක්ෂයේදී ජායකුත් ඇඳලා තියෙනවා. එහෙනම් පුතාට ලස්සන ප්‍රමේයක් මතක් වෙන්න ඕනේ. ඒ තමයි පුතේ වෘත්තයකට ඇඳ ස්පර්ශකයක් මේ ස්පර්ශ ලක්ෂයේදී ඇඳ ජායත් අතර සෑදෙනවනේ කෝණය. ඒ කෝණයට අපි කියනවා පුතේ මේ තියෙන ස්පර්ශකය මේ තියෙන ස්පර්ශ ලක්ෂයේදී ඇඳ ජාය. ඒතර මේ ස්පර්ශකය ජායත් අතර සෑදෙන කෝණය පුතේ එම ජායේ දෙකලවර මගින් ඒකාන්ත වෘත්ත ඛණ්ඩයේ කෝණ මත ඒ කියන්නේ ඒකාන්ත වෘත්ත ඛණ්ඩය මත සෑදෙන කෝණයේ විශාලත්වයට සමාන වෙනවා. ඒ කියන්නේ පුතේ මේ ජායේ දෙකලවර මගින් වෘත්ත ඉතිරි වෘත්ත ඛණ්ඩය මත ආපාතනය කරනකොට එනම් මේ කෝණය පුතේ මේ කෝණයේ විශාලත්වයට සමාන වෙනවා. හරි. එහෙනම් අපිට එතන ලියන්න පුළුවන් පුතේ පළවෙනි සම්බන්ධතාවය QPR සමානයි QPR සමානයි දරුවෝ PABට නැත්නම් PACට. QPR සමානයි දරුවෝ PAC කියලා මම ලියනවා. ඒකට හේතුව තමයි පුතේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ. පුතාලා හොඳට පැහැදිලිව තේරුම් ගන්න පුතේ වෘත්තයකට ඇන ස්පර්ශකයක් ඒ ස්පර්ශ ලක්ෂයේදී යන ජායත් අතර කෝණය ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණයට සමාන වෙනවා. ඊළඟට පුතේ අපිට මම ඉස්සල්ලා ඔයගොල්ලන්ට මතක ඇති පුතේ රෝමිලකම් 1. රෝමිලකම් 1ේදී අපි පෙන්නුවා මේ තියෙන වෘත්ත චතුරස්‍රයක් කියලා. එහෙනම් පුතාලට හොඳට මතක් වෙන්න ඕන පුතේ මේ තියෙන වෘත්තයක් ඇඳලා තිබ්බේ නැත්නම් වෘත්ත චතුරස්‍රයක්. ඒ වෘත්ත චතුරස්‍රයේ පුතේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණය සමානයි. එතකොට මම සලකනවා මේ කෝණයේ විශාලත්වය පුතේ ඊට සම්මුඛ කෝණය වෙන්නේ මෙන්න මේ කෝණයේ විශාලත්වයට සමානයි. එහෙනම් පුතේ අපිට කියත හැකි තවත් සම්බන්ධතාවයක් PAC කියන්නේ පුතේ වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණය. එතකොට ඒක සමානයි PRQට. එතකොට PRQ කියන්නේ පුතේ ඒ වෘත්ත චතුරස්‍රයේම පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. එහෙනම් අපිට එතනින් ගන්න පුළුවන් පුතේ ප්‍රත්‍යක්ෂ වලට අනුව
එකක් අපි මුලින් සාධනය කරා QPR සමානයි PAC. ඒ කියන්නේ ඒකාන්ත වෘත්තඛණ්ඩයේ කෝණ. ඊට පස්සේ අපි ගත්ත පුතේ PAC සමානයි PRQ. ඒක තමයි වෘත්ත චතුරස්‍රයේ පාදයක් දික් කිරීම සෑදෙන බාහිර කෝණ. එහෙනම් පුතේ අපිට මෙතනින් ගන්න පුළුවන් සම්බන්ධතාවයක් තියෙනවා. ප්‍රත්‍යක්ෂ වලට අනුව මේ කෝණයේ විශාලත්වය මේ කෝණයට සමානයි. මේ කෝණයේ විශාලත්වය මෙයාට සමානයි වෘත්ත චතුරස්‍රයේ බාහිර කෝණ. එම නිසා මේ කෝණ දෙක පුතේ විශාලත්වයෙන් සමාන වෙනවා. එහෙනම් මේකට අපි හේතු විදිහට සලකනවා පුතේ මොකද්ද? ප්‍රත්‍යක්ෂ. හොඳයි. දැන් අපි මේ කතා කරන්න දරුවෝ 2023 O level ගැටලුව. හොඳයි. අපි ඊළඟට බලමු පුතේ අපිට දෙනවා තවත් එක් කොටසක්. ඒ තමයි RS යා කරන්න. RS කියන්නේ පුතේ මේ රේඛාව. RS යා කරන්න. ඊට පස්සේ QRS සමදීපාදක කෝණයක් බව පෙන්වන්න. QRS යනු සමදීපාදක කෝණයක් බව පෙන්වන්න. හොඳයි. මුලින්ම පුතේ අපේ RS යා කරමු. මෙන්න පුතේ RS යා කරා. ඊට පස්සේ අපිට කියනවා පුතේ අපි දන්නවා දරුවෝ මේ කෝණයට සමානයි. අපි කලින් සාධනය කරා. කවුද ඒ කෝණ දෙක? QPR සමානයි PRQට. QPR සමානයි දරුවෝ PRQට. ඊට සාපිතයි. ඒ වගේම පුතේ තවත් එක් සම්බන්ධතාවයක් තියෙනවා. එම නිසා පුතේ දැන් මේ කෝණ දෙක සමානයි කියන්නේ QP පාදයයි QR පාදයයි සමාන වෙනවා. ඊළඟට පුතාලට මතක ඇති මම මුලින්ම කතා කරපු ප්‍රමේයක් තියෙනවා. බාහිර ලක්ෂයක සිට වෘත්තයක ස්පර්ශක දෙකක් අඳින්න පුළුවන් නේ. ඒතකොට මේ ස්පර්ශකත් පුතේ දිගින් සමානයි. එතකොට මේ පාදයට සමානයි වගේම QP කියන පාදය QS කියන පාදයට සමානයි. QP සමානයි දරුවෝ QS ට. එනම් පුතේ ප්‍රත්‍යක්ෂ වලට අනුව බාහිර ලක්ෂයක සිට වෘත්තයට ඇඳි ස්පර්ශක දෙකෙන් සමානයි. ප්‍රත්‍යක්ෂ වලට අනුව අපිට ගත්ත හැකි පුතේ QR කියන පාදය QS පාදයට සමානයි. මම පුතාලට නැවත පැහැදිලි කරන්නම් ගානේ පුතේ අවසාන කොටස මුලින්ම දරුවෝ අපි ගත්තා මේ කෝණය මේ කෝණයට සමානයි. දැන් එතකොට දරුවෝ මේ කෝණ දෙක සමානයි කියන්නේ ඊට සම්මුඛ පාදයන් සමානයි කියලා පුතාලා දන්නවා. ඊට සම්මුඛ පාදයන් දරුවෝ සමානයි. ඒ වගේම පුතේ මේ තියෙන Q කියන්නේ මේ වෘත්තයට ඇඳි බාහිර ලක්ෂය. එතකොට මේ Q කියන බාහිර ලක්ෂයේ සිට වෘත්තයට ස්පර්ශක දෙකක් ඇඳෙනවානේ. ඒ කියන්නේ මේ දිගට සමානයි. එම නිසා පුතේ QP සමානයි QRට QP සමානයි QSට. එහෙනම් ප්‍රත්‍යක්ෂ වලට අනුව පුතේ QRS යනු සමදීපාදක කෝණයක් කියලා අපිට සාධනය කරන්න පුළුවන්. එහෙනම් පුතේ දැන් අපි ඔය සාකච්ඡා කරේ පුතේ 2023 අපස සාමාන්‍ය පෙළ විභාගයේදී අපිට ලැබුණ ගැටලුව. ඒතකොට පුතාට පොඩි අදහසක් ගන්න පුළුවන් මොනවද සාමාන්‍ය වෘත්ත ජ්‍යාමිතිය සම්බන්ධ ප්‍රමේයන් කොහොමද යෙදෙන්නේ? එතකොට කලින් පියවර භාවිතා කළ කොහොමද ඊළඟ පියවරේ ජ්‍යාමිතිය අණු කොටස් සම්පූර්ණ කරන්න කියලා. හොඳයි පුතේ අපි ඒ වගේම තවත් ගැටලුවකින් නැවත සම්බන්ධ වෙමු.